විහාරා පස්වන කතා මාලාව ගුවන් සේවිකාවන් විසින් ඇයට ආහාරය ලබා දුන්නද ඇය එයද ප්‍රතික්ෂේප කරමින් ඔය මේ කල්පනා කරන්නේ මම මේ මොකක්ද කළේ මගේ රත්තරන් දියණියව දාලා මම මේ කොහෙද යන්නේ මොනව කරන්නද ඒ අහිංසකීගේ අනාගතය වෙනුවෙන් මට අද මේ ගමන යන්න වෙනවා. එහෙම සිතමින් ඇයද පැය 8ක ගමනක් යන ලදී. විහාරද ආච්චිගේ සීයාගේ උණුසුම මැද එදා රෑ එළි වෙනකන් මහන්සියත් හෙට්ටුවත් එක්ක ඇයට හොඳටම නිින්ද ගියා. උදේ 5:06 වන විට ඇය හැරුණා. අම්මා ගාමින් ඇය කතා කරන්න පටන් ගත්තා. විගස ඇහුනේ සීයාට. සීයා දුවගෙන විහාර ළඟට ආවා. මේ වෙනකොට ආච්චි උදේ ආහාරය පිළියෙල කරමින් සිටියා. පුතේ එන්න අම්මා ඉන්නවා අපි යමුකෝ කියලා සීයා විහාරව වඩාගෙන කුස්සියට එක්කගෙන ගියා. මගේ පුතාගේ අම්මා ගියානේ පුතාට ලස්සන බෝනික් එක්ක එන්න. එතකන් අපි ඉමුකෝ අර බලන්නකෝ ආච්චි ඔයාට රස කෑම එකක් හදනවා. පුතා ආසයි නේද රතුවල කන්න? අන්න රතුවල එක්ක ආච්චි බිත්තර තම්බන්න තමයි මේ හදන්නේ. ඉතින් බලන්නකෝ එතකන් පුතා මේ කුක්කු එක බොන්නකෝ කියලා උර හිස්සට හේතු කරගෙන ආතා සනසනවා. ඇය චූටි කිරි කෝප්පේ අතට අරගෙන හුස්මට දෙකට ඉගුරට දෙකට කිරි කෝප්පේ බීගෙන ගියා. ඒ තරම් ඇය චූටි කාලේ කිරි වලට පුදුම ආසාවක් තිබුණේ. දැන් ඉතින් අම්මගේ කිරි ටිකක් නැති ඒ අහිංසකී ඒ කිරි ටික බීලා ආතත් එක්ක චුට්ටක් එළියට ගියේ අහිංසක බලු කුක්කව හොයාගෙනයි. මේ වන විටත් ගුලි වෙලා නිදියන් ඉන්න බලු කුක්ක ළඟට ගිහිල්ලා විහාරා කණෙන් අදිනවා නැට්ටෙන් අදිනවා hina වෙනවා. බලු කුක්කටත් මොනම හරි දෙයක් තේරිලා වගේ විහාර දිහා වෙනදා නෙමෙයි ගොඩාක් අහිංසක බැල්මෙන් බලාගෙන ඔහේ ඉන්නවා. චූටි බලු කුක්ක කලේ නැට්ට වනන එක විතරයි. එදා මෙන් අද සෙල්ලම් කරන්න පැමිණියේ නැහැ. මොකද මම හිතන්නේ අපේ බලු කුක්කට චූටි විහාරම් එක ගැන ගොඩාක් දුක හිතිලා. එහෙම හිතලා බලු හිතනවා ඇති මම ආදීන් පස්සේ මේ අහිංසකීව හොඳට බලා ගන්න ඕනි කියලා. එහෙම හිතලා බලු කුක්ක නැගිටලා ඔන්න විහාරව හිනස්සන්න ගත්තා. විහාර ළඟට දුවනවා ආයි එහාට දුවනවා. විහාර බලු කුක්කගේ පස්සෙන් දුවනවා. ආතා එතෙන්ට වෙලා මේ හැමදේම ගොඩාක් දුකින් බලාගෙන හිටියත් hina වෙලා විහාරට ඒක පෙන්නනවා. ඉතින් ඔන්න ඔහොමයි විහාරගේ අම්මා නැතුව පළවෙනි දවස ගෙවිලා ගියේ. දැන් නම් විහාරට චුට්ටක්වත් ගාණක් නැති වුණත් සැරින් සැරට අම්මා ආවද? අම්මා එන්නේ නැද්ද දැම්ම? කියමින් හැමෝගෙම අහනකොට හැම වෙලේම හිතවල් පෑරෙනවා. එන හැමෝටම කියනවා අම්මා ගියානේ පුතාට බෝනික්කෝ ගේන්න. අන්න ඒ වගේ වචන කියනකොට ඇස් දෙකෙන් නොදැනීම කඳුළු වැටෙනවා. ඉතින් චූටි කෙල්ල මෙහෙම දින සති මාස ගණන් ගෙවිලා ගියා. විහාරගේ අම්මා හැමදාම හැඬු කඳුලෙන් ලියුම් එව්වා. ඔහොම යනකොට විහාරගේ අම්මාත් රට ගිහිල්ලා අවුරුද්දක් විතර වුණා. ඒ වෙනකොට විහාරලගේ තාත්තගේ අම්මගේ එකම සිහිනය චුට්ට හැබෑ වෙමින් පැවතුණා. අත්තිවාරම් දාලා ඊට පස්සේ ගේ චුට්ට ගොඩ නගන්නයි මේ පටන් ගන්නෙ. චූටි කෙල්ලත් චුට්ට ලොකු වුණා. ආච්චි සීයයි විහාරගේ අම්මයි තාත්තයි වගේම විහාරට ආදරය කළා. විහාරත් එහෙම තමයි. විහාර පුදුම ආදරයක් ආච්චිටයි සීයටයි දැක්කුවේ. හැමදේම කියනවා හැමදේම දරා ගන්නවා ආච්චිටයි සීයටයි. හරිම ආදරේ. චූටි කෙල්ලත් ලොකු වෙන හරිම හුරතල්.